අද අපි මේ අතේ තියෙන සටහන් ටික බලලා කතා කරමු. ලංකාවේ ගොඩක් අය ආස කරපු තාමත් පාරවල් වල දකින්න ලැබෙන යතුරුපදයක් ගැන Yamaha TSR 125. දැන් අවුරුදු 40කට කිට්ටුනත් මේකට තියෙන ආසාව, ඒ කියන්නේ උනන්දුව තාමත් තියෙනවා. ඒක හරි විශේෂයි. ඉතින් ඇයි මේක මෙච්චර විශේෂ වෙන්නේ? අපි බලමු නේද? ඇත්තටම. මේක ආවේ 80 90 දශකවල මාර්ග ධාවනයේටම හදපු ස්පෝර්ට් බයික් එකක් විදියට. ඒ කාලේ ඉඳන් අද වෙනකල් තියෙන මේ ජනප්‍රියත්වයට හේතු කීපයක්ම මේ සටහන් වල තියෙනවා. හරි. එතකොට මූලික විස්තර ටික බැලුවොත් එන්ජින්ම 125cc. ඔව් 125cc තනි සිලින්ඩරයක්. two stroke liquid cooled නේද? ද්‍රව සිසිලනයත් එක්ක. ඔව්. ගිය 6කුත් තියෙනවා අශෝබල සාමාන්‍ය 25ත් ඉවත් අතර වගේ. අශෝබල 25 30ක් කියන්නේ 125cc එකකද සෑහෙන හොඳ ගාණක් නේද? ඔව්. ඒ කාලේ හැටියට ඒක හොඳ බලයක්. වේගයත් පැයට කිලෝමීටර් 160කට කිට්ටු වෙන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඉතින් ඒක අර බයික් එකේ තියෙන තත්වය ටියුන් කරලා තියෙන විදිහ අනුව වෙනස් වෙනවා ඉතින්. අනිවාර්යයෙන්ම. මෙතන ඉතින් හදවත වගේ තමයි අර 2 stroke engine එක. ඒක තමයි. බයික් එකත් සැහැල්ලුයිනේ. එතකොට එන්ජින් මේ බලයත් එක්ක එකතු වුණාම හරිම ඉක්මනට තත්පර ගානකින් උඩ RPM එකකට අදිනවා. ඒ කියන්නේ පිකප් එක එහෙම හොඳටම තියෙනවා. හරියට හරි. ක්ෂණික ත්වරණයක් ලැබෙනවා. ඒ නිසාම තමයි අදටත් කටුකුරුන්ද වගේ ට්‍රැක් වල TZ125 වලටම වෙනම රේස් ඉවෙන්ට් තියෙන්නේ. ඒ තරමට පර්ෆෝමන්ස් එකක් තියෙනවා එතකොට. අර කවුරුත් කතා කරන YPVS එක Yamaha power valve system දෙක. ඒක Yamaha වලටම විතරක් තියෙන දෙයක් නේද? ඔව්. ඒක Yamaha වල සිග්නේචර් ටෙක්නොලොජි එකක් වගේ. මේ සටහන් වල තියෙනවා හරියට වැඩ කරන power valve එකක් තියෙන TZ එකක් කියන්නේ පාරේ යන රොකට් එකක් වගේ කියලා කියනවා. ඒක කතාව මෙහෙමයි. සාමාන්‍ය 2 stroke engine වල තියෙනවනේ අඩු RPM වල පොඩි lag එකක්, බලය අඩු ගතියක්. VPVS එකෙන් කරන්නේ exhaust port එක control කරලා අඩු RPM වලදීත් හොඳ torque එකක්. ඒ කියන්නේ බලයක් වැඩි RPM වලදී උපරිම බලයක් දෙන්න engine adjust කරන එක. ඒ කියන්නේ power band එක පුලුල් කරනවා වගේ දෙයක්. හරියටම හරි. ඒකෙන් තමයි අර 2 stroke අත්දැකීම තවත් smooth ඒ වගේම තියුණු වෙන්නේ. හරි. ඊළඟට chassis එක ගැන කතා කළොත් ඩෙල්ටා බොක්ස් කියන වර්ගය. ඔව් ඩෙල්ටා බොක්ස් ෆ්‍රේම් එක. ඊකර සාමාන්‍ය රවුම් බටර් ෆ්‍රේම් එකට වඩා ශක්තිමත් කියලායි කියන්නේ. හැබැයි ඒක පාරේ දුවද්දි සාමාන්‍ය කෙනෙක්ට ලොකුවට දැනෙනවද නැත්නම් රේසින් වලටද වැදගත්? මෙහෙමයි. ඩෙල්ටා බොක්ස් එකේ ස්ටිෆ්නස් එක, ඒ කියන්නේ දෘಢතාවය හැන්ඩ්ලින් වලට ගොඩක් බලපානවා. විශේෂයෙන්ම වේගෙන් යද්දී වංගු ගන්නකොට එහෙම බයික් එක ස්ටේබල් තියාගන්න. සාමාන්‍ය ගමනකදී සමහර විට ලොකුවට නොදැනෙන්න පුළුවන්. ඒත් යතුරුපදියේ හැසිරවීමට ඒක වැදගත් අංගයක්. ඒ වගේම අර ෆුල් ෆෑරින්ග් එක. ඒ කියන්නේ මුළු එන්ජින් මම වැහෙන බොඩි කිට් එක ඒක TZR එකේ ලුක් එකට ලොකු දෙයක් නේද? අනිවාර්යයෙන්ම. ඒකෙන් ලස්සන ස්පෝර්ට් පෙනුමක් එනවා. හැබැයි ඉතින් සමහරු කියනවා ඒකෙන් හුලං ප්‍රතිරෝධය ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලා. පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වගේ. පොඩි දෙයක්. මාදිලි ගත්තොත් අර මූලික 125 එක තියෙනවා. ඊට පස්සේ ආවා R සහ RR. ඒ වගේම හරිම දුර්ලභ SP කියලාත් එකක් තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ පර්ෆෝමන්ස් බයික් එකක් ගත්තම නඩන්තුව ගැන හිතන්නම වෙනව නේද? ඔව් ඒක නම් අනිවාර්යයි. නිතරම 2T oil තියනවාද බලන්න ඕන. කූලන්ට් ලෙවල් එක චෙක් කරන්න ඕන. අපි සටහන් වල තියෙනවා සාමාන්‍ය බයික් එකට වඩා එන්ජින් එකේ කොටස් ගැන අවධානයෙන් ඉන්න ඕන කියලා. අර කාබ් එක, ප්ලග් එක, CDI. ඒ YPVS යුනිට් එක. ඔව් ඒ ඔක්කොම නිතර බලන්න ඕන. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා අර දුම් සහතිකය ගන්න එක. 2 stroke නිසා ඒක අමාරුයි නේද? ඒක තමයි අනිත් ලොකුම අභියෝගය. දුම වැඩිනේ. ඉතින් ලයිසන් කරන්න යද්දි ප්‍රමිතියට තියාගන්න හරියටම 2T mix කරන්න ඕන. නැත්නම් ෆේල් වෙනවා. ඒ කියන්නේ නඩන්තුව හරියටම කරන්න ඕන. අනිවාර්යයෙන්ම. අනිත් කාරණාව තමයි අමතර කොටස්. ඒකත් තියෙනව නේද? දැන් අවුරුදු ගාණක් පරණ නිසා. ඔව් විශේෂයෙන්ම අර R RR SP වගේ මාදිලි වල ඔරිජිනල් පාර්ට්ස් හොයන්න දැන් හරිම අමාරුයි. එතකොට මොනවද තියෙන්නේ? වෙළඳ පොලේ දැන් ගොඩක් වෙලාවට තියෙන්නේ තායිවාන්, මැලේසියන් වගේ රටවලින් ගේන ඒවා කියලායි මේ සටහන් වල තියෙන්නේ. ඔරිජිනල් වල ක්වොලිටි එකම බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් මේ හැම දෙයක්ම එක්ක බැලුවම ලංකාව ඇතුලේ TZR 125 වල අද තත්ත්වය කොහොමද? තාමත් ඉල්ලුමක් තියෙනවද? අනිවාර්යෙන්ද මේ සටහන් වල තියෙන විදිහට ලංකාවේ තියෙන 2 stroke බයික් අතරින් ගොඩක් ඉහළ තැනක TZ එක තියෙනවා. Yamaha DT එක ඇරුණම සමහර විට වැඩියෙන්ම තියෙන්නේ TZ වෙන්න පුළුවන් කියලාත් කියනවා නේද? වෙන්න පුරුවා. හොඳ තත්ත්වයේ එකක් දැන් ලක්ෂ 2ත් 4ත් අතර වගේ මිලකට යනවා. ඒ කියන්නේ තාමත් හොඳ ගාණක් තියෙනවා. ඔව්. හරියටම මේන්ටේන් කරන TZ එකක් ගැන සමහරු කියන්නේ තනිකරම රාක්ෂසයෙක් කියලාලු. ඒ තරම් පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් TZ125 වල මේ ඇට්‍රැක්ෂන් එකට හේතුව මොකක්ද? මං හිතන්නේ ඒක එකතුවක්. එකක් තමයි අර පර්ෆෝමන්ස් එක. 2
2 ස්ට්‍රෝක් වල තියෙන ආවේනික පිකප් එක YPVS එකෙන් ලැබෙන අමතර බලය අනික තමයි පෙනුම. ඩෙල්ටා බොක්ස් ෆ්‍රේම් එක, ෆුල් ෆෑරිං එක ඒක අනිත් බයික් වලින් වෙන් වෙලා පේනවා. රේසිං ඉතිහාසයත් බලපානවා ඇති නේද? ඕ ඒකත් තියෙනවා. මේ හැමදේම එක්ක අර නඩත්තු අභියෝග පාර්ට්ස් හොයන්න අමාරුකම තිබුණත් තාමත් අනිත් පර්ෆෝමන්ස් බයික් එකක් බලද්දී සාපේක්ෂව ගන්න පුළුවන් ගානක තියෙන එකත්. ඒකත් හේතුවක්. හරි. එතකොට අපි මේ කතාව අවසන් කරන්න කලින් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු නේද? මේ නඩත්තුවට තියෙන අමාරුකම්, අමතර කොටස් හොයන්න තියෙන අභියෝග මේ ඔක්කොමත් එක්ක ඇයි මිනිස්සු තාමත් මේ අවුරුදු 30ක් 40ක් පරණ මැෂින් වලට පණ දෙන්න ඒවා හොඳට තියාගන්න මෙච්චර මහන්සි වෙන්නේ? සල්ලි කාලය වියදම් කරන්නේ? ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ කැපවීම. මේ අතුරු පැතිපදින අයයි මේ විශේෂිත යන්ත්‍ර සූත්‍රය අතර තියෙන අර සම්බන්ධයකට මොන වගේ කතාවක්ද කියවෙන්නේ? ඒක ගැන පොඩ්ඩක් හිතන්න වටිනවා.